Am I really that much? And breaking these niggas down like a camel. You don't really know you are. Hello, welcome back to my YouTube channel. ඉතින් මම කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. මොකද කැම්පස් එකේ වැඩ එක vlogs ගේන්න edit කරන්න අමාරුයි. ඉතින් ඔයන් පේනවනේ ඉතින් අපේ ජීවිත තියෙන්නේ ඉතින් බෝඩිමේ ඉඳලා සති දෙකක් තුනක් ඉඳලා ආවට පස්සේ ආයෙ ඉතින් කාමරේ රිකවර් කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ වැඩ තමයි. ඉතින් ඒ අතරේ අස්කරන අතරේ ඉතින් මට ලස්සන මෙමරි එකක් මගේ O level autograph book එකක් හම්බුණා. ඒකත් කියවලා ඉතින් මගේ පරණ යාළුවෝ අතරම ගොඩාක් මතක් වෙනවා. මොකද කරන්න කියලා හිත ඉන්නකොට තමයි මෙන්න මේ කම්මැලි කොස් ගෙඩිය බලද්දී මගේ බෑග් එක උඩ අම්මගේ නෙමෙයි අපේ නංගිගේ බෑග් එක උඩ හොඳට නිදි. ඉතින් ඔන්නෝම තමයි යාළුවගේ ජීවිතය. ඊළඟට ඉතින් මොනවද කරන්නද කියලා චුට්ටක් හිත ඉන්නකොට අපේ අම්මගෙන් මට පොඩි තෑග්ගක් හම්බුණා. තෑග්ගක් කියන්නේ ඉතින් මෙන්න මේ පළතුරු ටික අරගෙන අපිට හදලා දෙන්නකෝ රසමලස ෆෘට් සලාඩ් එකක් කියලා තමයි කිව්වේ. ඉතින් ඕකට ඉතින් මට තනියම අමාරුයි. ඒක හින්දා අපේ නංගිවත් පොඩ්ඩක් සෙට් කරගෙන අපි දෙන්නත් එක්ක වන්න සලාඩ් එකක් හැදුවා. ඉතින් මෙතන ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අපි දෙන්නගේ සලාඩ් හැදිල්ල කියලා. මං අන්නාසි කැපුවේ නම් බයෙන්. මොකද මං අහලා තියෙනවා අන්නාසි කපන විදියෙන් ලෝභයෙක්ද නැද්ද කියලා අපිට දැනගන්න පුළුවන්ලු. ඉතින් මං සාමාන්‍යයෙන් කාගේවත් ඉස්සරහ කරන්නේ නැති වැඩක් ඔය ඉතින් ගෙදරදී නිසා කරා. එතකොට මේ ඉන්නේ අපේ ගෙදර පොඩි චෙෆ් අපේ නංගි. හරි. ඔන්න ඔය විදියට අපේ පළතුරු ටික කපලා අපේ නංගි sugar syrup එක හදලා අපි වැඩ ඉවර කරා. ඉතින් තව වීඩියෝ ක්ලිප්ස් ගොඩක් තිබ්බා. මට ලොකු අකරතැබ්බයක් වුණා. ස්ටෝරේජ් ෆුල්. ඉතින් මේකේ වීඩියෝ ක්ලිප්ස් ගොඩක් නෑ. ඉතින් ඔය ඇති. ඊළඟට මං ආවේ මගේ යකාගේ විමානේ මගේ කබඩ් එකට. මොකද මට ගමනක් යන්න අඳුමක් හොයාගන්න ඉතින් වැඩි හිව්වේ නැහැ. ඉතින් උඩම තියෙන එක මම ගත්තා. ඒත් ඇත්තටම මම ඇඳගෙන ගියේ නම් ඕක නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ මම අන්තිමට ඇඳගෙන යනවා කියලා තීරණය කරපු ඇඳුම. ඊළඟට ඉතින් ඉක්මනට කෑම කාලා මාව එකයි යන්න කෙනෙක් එනවා කිව්වා. ඉතින් මම ඔයාලවත් එක්කගෙන යනවා මම යන ගමන. ඉතින් අපි ගිහලා බලමු කොහාටද මම මේ යන්න හදන්නේ කියලා. ඉතින් ඔයාලට ඉක්මනට ලේස්ති වෙන්න මන්ට එක්ක යන්න. ඉතින් get ready with me. ඉතින් ලොකු foundation නෑ, concealer නෑ. ඔන්න ඔය විදියට powder ටිකක් දාගෙන ඔන්න ඔය විදිහට ඉතින් පොඩ්ඩක් එහෙට දෙකයි මෙහෙට දෙකයි ටැප් කරගෙන ඔන්න ඔය විදිහට ඕඩි කොලන් ටිකකුත් දාගෙන ඉතින් ඔයාලා ඉතින් මට සුවඳ බබාද වගේ එන්න. වැඩි හිතන්න එපා පවුඩර් වැඩි මට. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔය විදිහට අපි මෙන්න මේ ෂූස් දෙකක් දාගෙන මේ තියෙන ඉතින් මගේ ෆෘට් සලාඩ් එක ඉතින් හිතන්න එපා ලොකුවට. මොකද මම කප් එකකට දාගත්තේ නැහැ. ඊතර අයිස්ක්‍රීම් ටිකක් තිබුණා. ඒකට එහෙම දාගෙන මම ඒක කෑවා. ඊළඟට මේ ඉන්නේ මාව එක්කයි යන්න අපු කෙනා. ඉතින් බඩ පිරෙන්න කාලා මට ආයෙත් එන්න උනේ අත් එක්ක ලන්ච් ගන්න. ඉතින් අපි අලුත් තැනකට ආවා. ඉතින් කියුට් විදියට අපිට සර්ව් කරා. මේ තියෙන්නේ අපි කන්න ගියපු තැන. ඉතින් මේ තියෙන්නේ princess treatment ලැබෙන විදිය. ඉතින් අපි ওই විදියට කාලා අපි තීරණය කරා අපි තා කොහේ හරි ඇවිදින්න යමු කියලා. සති ගානක් ඇකඩමික් වැඩවලට හිර වෙලා මෙහෙම ගෙදර ඇවිල්ලා මෙයන්ත් එක්ක ඇවිදින්න ගිහිල්ලා තියෙන ඔක්කොම කේලන් ටික මෙයා එක්ක කියන එක තමයි මගේ තියෙන ලොකුම විනෝදාංශය. ඉතින් මට මතකත් නැහැ මොනවද කියන්නේ කියලා. මම හොගාලා කන එක පැත්තකින් තියලා ඉතින් කියවනවා. ඉතින් මන්දා අහගෙන ඉන්නවා අයත්. එයාට තේරෙනවද දන්නෙත් නැහැ. මට තේරෙන්නෙත් නැහැ. කොහොම හරි කියනවා. අපේ ඉතින් ලන්ච් අරගෙන එතන ළඟ තියෙන බීච් එකකට යනවා කියලා හිතුවා. එතන හරි ගියේ නෑ. ගොඩක් අවුව වැඩි. අපි ඒ නිසා එතනින් ආවා. අපිට වෙන තැනකට දුර තැනකට යන්න තරම් ටයිම් තිබුණෙත් නෑ. මොකද ඉක්මනට ගෙදර යන්න ඕන නිසා අපිට තව වැඩ වගේක් කරගන්නත් තිබුණා. ඒ හින්දා අපි ආවා බීච් එකට. එහා පැත්තේ තිබ්බ වෙනත් බීච් එකකට ආවා. ඉතින් එතන නම් අවුලක් නෑ. ටිකක් හෙවණ තියෙන තැනක් තිබුණා. අපි ඉතින් එතනට ගියා. ඉතින් කොච්චර ඇවිදින්න ගියත් කොච්චර ලස්සන තැන් වලට ගියත් මේන්න මේගොල්ල නම් කිසිම වීඩියෝ එකකට හොඳ විදියට ගන්න බෑ. මොකද කැමරා ඔන් කරලා
රැන්ඩම් විදියට ඉන්න කිව්වත් හොඳ විදියට ඉන්න කිව්වත් මෙයා කරන්නෙම වීඩියෝ එක කන ජාතිය වැඩ තමයි මේ කරන්නෙත් ඔන්න ඔය වගේ වැඩ තමයි ඉතින්. අවුවේ හිටියට අපිට ටිකකින් හම්බුණා ලස්සන මේ විදියට හදපු හට් එකක්. ඉතින් රැන්ඩම් විදියට ඉන්න කිව්වන් පස්සේ මම හොයාගත්ත මෝඩ නරියා මෙන්න මෙහෙම තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදියට අපි ටිකක් වෙලා බීච් එකේ ඉඳලා අපි ළඟට ආවා අපේ වැඩ ලිස්ට් එකකින් එක වැඩක් කරගන්න. ඒ තමයි බුක් ෂොප් එකට ආවා. මොකද අපිට ගන්න පොඩි අයිටම්ස් වගේක් තිබ්බා. ඒ නැත්නම් අපි ෆ්‍රී වෙලාවට චුට්ටක් ඇවිල්ලා මෙතන තියෙන අලුත් අයිටම්ස් මොනවද බලලා ඉතින් පොඩි පොඩි ස්ටේෂනරි අයිටම්ස් තියෙනවා නම් අපි මෙතනින් ගන්නවා. ඉතින් ඔය ටිකත් අරගෙන තා පොඩි වැඩ වගේක් තිබුණා කරගන්න අපිට. ඉතින් ඒ ටිකත් කරගෙන ඒක නම් වීඩියෝ ක්ලිප්ස් නෑ. ඊළඟට යම ආවා ගෙදරට එක්කගෙන ආවා. ඉතින් අත්තින් vlog එක ඉවරයි ළමයි. වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවාලා හැමෝටම thank you. ඉතින් subscribe කරන්න. bye bye. Am I really that much?